හරි අපි අද කතා කරන්න යන්නේ ඔටෝමාට වල ඊළඟ කුප්පිය අපි මේ වෙනකන් කතා කරලා තියෙනවා අපි DFA ගැන කතා කරා ඊට පස්සේ NFA ගැන කතා කරා හරි ඊළඟට එප්සිලෝන් NFA ගැන කතා කරා රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් ගැන කතා කරා ඊට පස්සේ ස්ටේට් මිනිමයිසේෂන් ගැන කතා කරා හරිද ඔතෙන්ට එනකන් අපි කතා කරලා තියෙන්නේ එතකොට මේ අතරමැද මැද තියෙන අපි DF එකක් NF එකක් කරන්නේ කොහොමද NF එකක් IDF එකක් කරන්නේ කොහොමද ඒ වගේ කාරණා ටිකක් තියෙනවා රෙගුලර් එක්ස්ප්‍රෙෂන් එකක් කන්වර්ට් කරන විදිය. එතකොට ඒ වගේ කාරණා ටිකක් මේකේ අතරමැද තියෙනවා. හරිද? එතකොට දැන් මේ කතා කරන්න යන context free grammar කියන එක. මොකද්ද මේ context free grammar? ඇයි අපිට context free grammar ඕන වෙන්නේ කියන කාරණාව පිළිබඳව පොඩ්ඩක් මම introduction එකක් දීලාම පටන් ගන්නවා. context free grammar එක අපිට ඕන වෙන්නේ අපිට මේ තියෙන DFA, NFA, epsilon NFA සහ regular expression කියන හැම එකම භාවිතා කරන්න පුළුවන්. මතක නම් ඔය කට්ටියන්ට මොන language වලට විතරද regular language වලට විතරයි. හරිද? ඕක තමයි තියෙන එකම කාරණාව language එක regular වෙන්න ඕන. හරිද? එතකොට මේ context free grammar කියන කාරණාව වෙන්නේ non regular language වලටත් අපිට මේ context free grammar කියන එක use කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක regular and non regular කියන දෙකටම භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. regular and non regular language දෙකටම භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක අරකට වඩා powerful කියලා කියනවා. දැන් ඒයි powerful වෙන්නේ regular non regular දෙකටම support කරනවා. එතකොට මේ උඩ තියෙන අපි කතා කරපු හැම එකකටම වැඩිය මේ context free grammar කියන එක powerful කියලා කියනවා. හේතුව non regular language වලට support කරන හින්දා. හරිද? එතකොට ඒක තමයි මේ context free grammar එකේ use එක support කරන language එක. හරිද? දැන් මේක usage එක බලමු. හරිද? මේක use කරන්නේ context free grammar කියන එක use කරනවා අපි compiler වලදී. compiler එකක් කියන්නේ මොකද්ද? compiler එකක් කියන්නේ source code එක මතක නම් programming වල source code එක convert කරනවා මොකද්ද? machine code එක. හරිද? මේක අතරමැද ඉන්නේ compiler එකයි interpreter එකයි. එතකොට මේක compiler එකෙන් කරන්නේ ඒ රාජකාරිය source code එක machine code එකට convert කරන අතරමැද ඉන්නේ compiler එක. හරිද? එතකොට compiler එකෙන් තමයි ඒ රාජකාරිය කරන්නේ. එතකොට මේ compiler එක design කරනකොට මෙන්න මේ context free grammar කියන එක rule මත පදනම් වෙලා තියෙන්නේ. මෙයාගේ තියෙන්නේ rules. හරිද? එතකොට එයාගේ rules වලට අනුකූලව තමයි මේ compiler එක design කරන්නේ. හරිද? එතකොට compiler එක design කරන්න use කරන්න පුළුවන් මේ context free grammar කියන එක. හරිද? එතකොට grammar එකක් නේ grammar එකක rules තියෙනවා. හරිද? එතකොට compiler එක සාමාන්‍යයෙන් කරන්නේ check කරනවා certain rules ටික. මේ rules ටික හරිද? මේ code එක ගන්නකොට මේ rules ටික හරිද කියලා. එතකොට compiler වලින් syntax errors එයා check කරනවානේ. එතකොට syntax errors check කරාදී ඔයගොල්ලෝ දන්නවා නම් semicolon එකක් හැලනවා මෙයා පෙන්නනවා. ඊට පස්සේ අදාළ bracket එක මේකක් නැත්තම් ඒක පෙන්නනවා. එතකොට ඒකට use කරන grammar technique එක තමයි මේ context free grammar කියන එක. එතකොට දැන් මොකක් හරි අපි condition එකක් දැම්මොත් if කියලා condition එකක් දැම්මම මේක එක bracket එකක් දාලා මෙහෙම ලිව්ව code එක මෙතන bracket එකක් නැහැ කියලා පෙන්නනවානේ. හරිද? එතකොට අන්න ඒ වගේ rule ටික හදන්න මෙන්න මේ context free grammar වලින්. හරිද? සාමාන්‍ය ඒ වගේ idea එකක් ගන්න. හරිද? එතකොට open close the bracket open close the කියලා braces ඒ අදාළ braces open close the කියලා බලන්නේ මේක ස්පෙසිෆයි කරන්න මේ රූල් එක context free grammar use කරලා. හරිද? එතකොට context free grammar වල දැන් අපි කලින් ඒව කතා කරා DFA, NFA, epsilon NFA වල කතා කරේ strings නේ accept කරන්නේ. strings accept කරා මේ ABB B ඔන්න වගේ string එකක් accept කරනවාද කියලා බලන්න අපි DFA එකට හරි NFA එකට හරි epsilon NFA එකට හරි දාන්න. හරිද? හැබැයි දැන් මේ context free grammar use කරලා හදන ඒවායි පොඩ්ඩක් advance. ඒවයි බලන්නේ කෙලින්ම අදාළ මේ අදාළ මුළු එක්ස්ප්‍රෙෂන් එකම සාමාන්‍යයෙන් if කියලා දාලා මෙන්න මේ වගේ මුළු එකක්ම මේකම accept කරනවා. මේකම මේ valid කියලා තමයි බලන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ එකක් valid කියලා බලන්න නම් මේක මුලින්ම convert කරගන්න ඕන convert using CFG කියලා කියන්නේ context free grammar කියන එක කෙටි කරලා. එතකොට මේක ඉස්සරහට කතා කරලා CFG කියලා ඒක context free grammar කියන එක. හරිද? එතකොට ඔන්න ඔය වගේ context free grammar එකක් use කරලා තමයි මේක convert කරගන්නේ. අදාළ එකකට මේක accept කරනවද කියලා අපි check කරගන්න. හරිද?
එතකොට මේක සරලව කියනවා මේ CFG කියන එක නැත්නම් context free grammar කියන එක use කරන්නේ this is the way the grammar that is used to develop a compiler කියලා. ඒ කියන්නේ compiler එකක් මේ develop කරන්නත් use කරනවා මේ grammar එක. එතකොට ඒක usage එකක් විතරයි මේ context free grammar කියන එකේ. එතකොට අන්න ඒකටත් use කරන්නේ මේ grammar එකක් මේක. ඒ කියන්නේ පටල ගන්න එපා මේක අර compiler එක ඇතුලේ use වෙන rules ටික හැදිලා තියෙන්නේ මෙන්න මේ context free grammar කියන එක පාදක කරගෙන කියලා තමයි දැනගන්න ඕන. හරිද? එතකොට මේ grammar වල rules තියෙනවානේ. දැන් English grammar වල ගත්තොත් අපි මොකක් හරි ලියනකොට කියනකොට ඒකේ rules එකක් තියෙනවානේ. හරිද? සිංහල නම් මම යමි කියලානේ කියන්නේ. දැන් අපි යමු කියලා අපි යමු ඒ වගේනේ. අපි යමි කියලා කියන්නේ නැහැ නේ. අන්න ඒ වගේ ඒකේ rule එකක් තියෙනවා. කට්ටියන් ඉස්සරහට මේක ගානක් හදනකොට තේරෙන්නේ මොකද්ද මේ rule එක කියන්නේ කියලා. එතකොට අන්න ඒ වගේ rules ටිකක් තියෙනවා. ඒ rules වලට අනුකූලව තමයි අපි මේක හදාගෙන යන්නේ ඉස්සරහට. ඊළඟ ස්ලයිඩ් එකේදී අපි කතා කරනවා මේක ඉන්ෆෝමල් කමෙන්ට්ස් කියලා ටිකක් තියෙනවා. මොකද්ද මේ context free grammar කියන්නේ කියලා. හරිද? එතකොට පළවෙනි කාරණාව පළවෙනි පොයින්ට් එකේ තියෙනවා context free grammar is a notation for describing languages. හරිනේ අපි language එක describe කරන්න මෙච්චර කල් කතා කරේ. හරිද? regular language කියන්නේ unregular language කියන්නේ මොකක් හරි ඒ language එකක් describe කරන්න තමයි අපිට මේ programming වලට අදාළව හරි machine එකකට අදාළව හරි ගැලපෙන විදියකට ඒකට මැෂින් එකට අන්ඩර්ස්ටෑන්ඩ් වෙන විදිහට කන්වර්ට් කරන එක තමයි මෙච්චර වෙලා කරේ. හරිද? එතකොට මේ ඉන්ෆෝමල් කමෙන්ට් එකේ තියෙන්නේ context free grammar කියන එක use කරන්නේ ඒක නොටේෂන් එකක්. ඒක දක්වන විදියක් මේක describe කරන්න language එක. මොන language ද regular වේවා non regular වේවා ඕන language එක. හරිද? එතකොට මේකට කියන්න පුළුවන් මේ blocks strings words අපි කතා කරානේ. මේ blocks strings words මේක generate කරන්න පුළුවන් මේ grammar එක use කරලා. මේ grammar එක use කරලා අපිට මේකෙන් generate කරගන්න පුළුවන් අවසානයේදී ඒ අදාළ language එකට අදාළ blocks strings words. හරිද? එතකොට මේ උදාහරණයක් කතා කරනකම් ඔකට නිකන් මේක අපහැදිලි වගේ වේවි. ඔක පොඩ්ඩක් ඔළුවේ මතක තියාගන්න අදාළ language එකක අපිට strings එකක් කියන්නේ ABB ඒ වගේ string එකක් මොකක් හරි generate කරගන්න පුළුවන්. මේ අදාළ grammar එක use කර. හරිද? ඊට පස්සේ කියනවා දෙවෙනි කාරණාව විදියට it is more powerful than finite automata or regular expressions. හරිද? එතකොට මේ කාරණාවේදී කියන්නේ powerful than finite automata and regular expression කියන්නේ ඇයි මේක non regular language වලට support කරන හින්දා. එච්චර ඒ කාරණාව තමයි තියෙන්නේ non regular language වලට support. non regular language වලට support. ඒ කාරණාව හින්දා මොකද්ද වෙන්නේ මේක more powerful but still cannot define all possible language. හරිද? මේ කාරණාවදී කියන්නේ අර මේ සමහර language තියෙනවා ඒවා පෙන්වන්න මේක බෑ කියලා කියන්නේ. හරිද? regular non regular දෙකටම support. හරිද? ඒවා ඇතුලේ තියෙන සමහර language වලට ගොඩක් ගන්න අමාරුයි කියලා කියන්නේ. හරිද? useful for nested structures. nested structures කියන්නේ මේක සාමාන්‍ය අර programming වල තියෙනවා වගේ මෙහෙම bracket ওই විදිහට තියෙන strings ගන්න තමයි වඩාත්ම මේ යූස්ෆුල් වෙන්නේ මේ මෙන්න මේ context free grammar කියන එක. හරිද? එතකොට මෙන්න මේ වගේ patterns ඔය මම ඇන්ද patterns represent කරන්න තමයි මේ ගොඩක්ම යූස්ෆුල් වෙන්නේ. අනිත් ඒවා ගන්න පුළුවන්. එතකොට යූස්ෆුල් වඩාත්ම යූස්ෆුල් වෙන්නේ මේ තියෙන example එකක් විදිහට දීලා මොකද්ද parenthesis in the programming language කියන එක. එතකොට මොකක් හරි structure එකකට තියෙනවද කියලා check කරගන්න පුළුවන් මේ context free grammar වල rule base කරගෙන. එතකොට rule base කරගෙන කියනවා තාම දන්නේ නැහැ මොකද්ද මේ rule කියලා. එතකොට ඉස්සරහට කතා කරමු මේ context free grammar වලට rule වගේක් කතා කරනවා අපි දෙන rule වලට අනුව තමයි එයා ඒවා check කරන්නේ. වැඩි එක හිතන්න එපා දැනට. හරි. ඊළඟ slide එකේ කියනවා මේ ඒකත් මේ බේසික් අයිඩියා එකක් දෙන්න තමයි මේ මොකද්ද මේ context free grammar වල use වෙන්නේ කියලා. හරි මෙතන තියෙන basic idea is use variables to stand for a set of strings. හරිද? එතකොට මේක අපි අර DFA වල NFA වල කතා කරානේ strings language කියලා. හරිද? දැන් මේක වෙනම සිද්ධියක් නේ. දැන් මේ context free grammar කියන්නේ DFA NFA වගේම වෙනම එකක්. එතකොට ඒක හඳුන්වන්නේ strings language කියන එක මේකට use කරන්නේ. ඒ වෙනුවට වෙන වචන ටිකක් දීලා තියෙනවා. හරිද? strings කියලා use කරන්න බෑනේ. එතකොට දෙකම එක වගේ වෙනවනේ. හරිද? ඒ කියන්නේ මේ ලියන විදිය වෙනස් කරලා විතරයි. හරිද? එතකොට මේකේ variables කියලා එකක් තියෙනවා. මේකේ strings කියන කාරණාව වෙනුවට වගේ එකක් තමයි තියෙන්නේ. හරිද? variables කියලා එකක් තමයි use කරන්නේ rules හඳුන්වන්න. එතකොට variables are defined recursively. මම මෙතන පොඩි උදාහරණයක් දෙන්නම්. මේක ඉස්සරහට තේරෙයි. s කියලා එකක් තියෙනවා. s කියන්නේ එතකොට variable එකක්. s කියන variable එක යන්න පුළුවන් 0 1 කියන string එක.
හරිද 0 1 කියන එක. හරිද? ඒ කියන්නේ s කියන එකෙන් ඩිනෝට් කරනවා මේකට මෙතනදිම කියන්න මේකට කියනවා හෙඩ් කියලා. නමක් විතරයි. මේකට කියනවා බොඩි කියලා. ඒකත් නමක් විතරයි. හරිද? හෙඩ් එක තියෙනවා බොඩි එක තියෙනවා. S වලින් යනවා 0 1 වලට. ඒ කියන්නේ S තියෙන තැනකට අපිට 0 1 ආදේශ කරන්න පුළුවන්. හරිද? එතකොට තව S කියලා වේරියබල් එකක් ඒකම තමයි S කියන වේරියබල් එකක් තියෙනවා. ඒක යන්න පුළුවන් 0 S1 වලට. හරිද? 0 S1 වලට. එතකොට මේකත් අර විදිහම තමයි. මෙන්න මේ වගේ variables are defined recursively. variables are ඒ කියන්නේ function එකක් ඇතුලේ තව function එකක් තියෙන එකනේ recursive කියන්නේ. මොකක් හරි function එකක් තියෙනවා function x කියලා තියෙනවා. ඒක ඇතුලේ ආයි function x call කරනවානේ. programming වල අපි recursive කියන්නේ ඕකනේ. හරිද? function එකක් ඇතුලේ function ඒ function එකම call කරනවා. හරිද? තව function එක call කරන්න පුළුවන්. එයාම call කරන එක recursive කියන්නේ. එතකොට මේ වගේ variable එකක් මේක ඇතුලේදී එයාම use කරනවා නම් ඒකට කියනවා recursive කියලා. හරිද? එතකොට variables are defined recursively. ඒ කියන්නේ මේක හැමතිස්සෙම variable කියන එක recursively වෙන්න ඕනේ නැහැ. මේ වගේ තියෙන්න පුළුවන් මේක recursive නෙමෙයි. හරිද? recursive වෙන්න පුළුවන්. හරිද? ඒ කාරණාව තමයි කියන්නේ. එතකොට මේ recursive rules ඒවට මේ rules වලට කියන productions කියලා. හරිද? involve only concatenation. concatenation කතා කරා අර අපි Java වල concatenation මම මේක ඕන තරම් කියලාදී Java plus hello කියලා දුන්නාම මේ දෙක අර එකට ලියවෙනවා. hello sorry Java hello කිය. හරිද? ඒ වගේ මේ concatenation එකන්නේ තියෙන බිඳුව variable එක තියෙනවා එක තියෙනවා. concatenate වෙලානේ තියෙන්නේ. එතකොට recursive rules කියන ඒවා යෙදෙන්නේ involve only concatenation කියලා කියන්නේ. මෙන්න මේ කාරණා. concatenate වෙන විතරයි recursive rule එක යෙදෙන්නේ. alternative rules for variable allow union. union එකත් එකක් කතා කරනවා මේක ඉස්සරහට කතා කරනවා. හරිද? දැනට අපිට කතා කරන්න තියෙන්නේ මේ concatenation කියන සිද්ධිය ගැන විතරයි. හරිනේ. එතකොට දෙකයි තියෙන්නේ. variable කියලා එකක් තියෙනවා. ඒ variable එක අපිට ලියන්න පුළුවන් recursive විදියටයි non recursive විදියට දෙකටම. එතකොට recursive නම් ඒක concatenate වෙලා තියෙන්නේ අනිත් ඒවාත් එක්ක. හරිද? දැන් මේ කතා කරන්නේ මේ තියෙන rule එක. grammar එකේ rule එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ s ආවොත් යන්න පුළුවන් 0 1. නැත්තම් s ආවොත් යන්න පුළුවන් 0 s1. ඔය දෙක තමයි rule දෙක. මේවට production කියලා කියනවා. ඒ කියන්නේ නම් ටිකක් තියෙනවා මේක අර අපිට DFA වල NFA වල එක එක නම් තිබ්බනේ. strings කිව්වා, word කිව්වා, language කිව්වා. ඔන්න ඔය වගේ නම් ටිකක් තියෙනවා මේ context free grammar කියන අලුත් මාතෘකාව යටතේ. හරිද? එයාටම ආවෙනික නම් ටිකක් තියෙනවා. ඒ නම් ටික තමයි දැන් දරගෙන යන්නේ. ඒතකොට අපි එකක් තේරුම් ගත්ත variables කියලා එකක් තියෙනවා. හරිද? හරි. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මෙන්න මේක මේ එක්සැම්පල් එකක් තියෙනවා. මේකෙන් ඔයගොල්ලන්ට ගොඩක් තේරෙයි මේ මොකද්ද මේ කිව්වේ context free grammar කියලා. හරිද? ඒතකොට context free grammar වල හැමතිස්සෙම rule base යන්නේ. ඒතකොට rule එකක් අපිට දක්වන්න පුළුවන්. මේ වගේ s කිව්වොත් s යන්න පුළුවන් 0 1ට කියලා. හරිද? එතකොට මේකට නමක් කියනවා මේ කට්ටිය. මේ variable එකක් නේ. හැමතිස්සෙම variable එකක්. variable එකට මෙතනට කියනවා head එක කියලා. මෙයාට හැමතිස්සෙම කියනවා body එක කියලා. නම් විතරයි. හරිද? එතකොට නම් ටික දැනගන්න ඕනින්ද කියන්නේ. හරිද? variable එකකට කියන head එකක් කියලා. මේ ආකාරයට තියෙනකොට හරිනේ. මේ ආකාරයට දෙනකොට මේ ඊතලයට කලින් තියෙන head එක නැත්නම් ඒක variable එක ඊට පස්සේ තියෙන body එක. හරිද? මේ මුළු එකට කියනවා මෙන්න මේ වගේ මුළු එකකට කියනවා production එකක් කියලා. production එකක් කියලා. හරිද? එතකොට ඒකෙන් define කරන්නේ මොකද්ද? මේ rule එක මේ තියෙන දැන් rule එක. මේ rule එක මේ rule එකෙන් කියවෙන entire statement එක කියන්නේ production එක. හරිද? ඔය තියෙන rule එක. S කිව්වොත් බිංදුව එකට. හරිද? S කිව්වොත් බිංදුව එකට. හරිද? හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් දැන් මෙතන ඊළඟ තව rule එකක් තියෙනවා s කිව්වොත් යන්න පුළුවන් 0 s1ට. හරි. එතකොට දැන් අපි දැන් මේ කියන්නේ context free grammar for 0n 1n කියලානේ. මේක මතක නම් මේක non regular ද regular ද? මේක non regular language එකක් නේ. එතකොට මේකේ තියෙනවා 0 0 1 1. ඔය වගේ ගන්න තිබ්බේ. එකම ගානක zeros ටිකකුයි same numbers of ones තුයි තියෙනනේ. 0 0 0 1 1 1. හරිද? මේවා BFA NFA වල පෙන්වන්න බැරි. ඒ කට්ටියන්ට අර මේවා ස්ටෝර් කරගන්න පව එකක් තිබ්බේ නැහැ. හරිද? මේ කට්ටිය zeros ගාන කොච්චරද කියලා ස්ටෝර් කරගෙන ඒ ගානට මැචින් වෙන 1 ගානක් තියනවද කියලා ගන්න DFA NFA epsilon NFA වල මෙකනිසම් එකක් තිබ්බේ නැහැ. මෙමරි පව එකක් තිබ්බේ නැහැ. ඒ කට්ටිය ස්ටෝර් කරලා තියාගන්න. හරිද? එතකොට ඔන්න ඔය කාරණාව හින්දා තමයි මේවා ඒවට ගන්න බැරි වුනේ. දැන් මෙතන context free grammar වල වෙනම
ප්‍රොසීඩියර් එකක් තියෙනවා වෙනම ක්‍රමවේදයක් තියෙනවා ඒක මේන්ටේන් කරගන්න ඒ කට්ටියට ගන්න පුළුවන් විදිය හරිද එතකොට මෙතනදී අපිට පුළුවන් මේක බලන්න s කියන එක දුන්නා 01 නම් කොහොමත් 01 ගේ මේ රූල් එකෙන් යන්න පුළුවන් මෙයාට විතරයි දැන් මේ වගේ එකක් ඇක්සෙප්ට් කරගන්න මෙයා ඇක්සෙප්ට් කරගන්න ඕන කියලා හිතා හරි මෙයාව තියනවාද කියලා බලන්න එතකොට යන්න පුළුවන් s ගියා දැන් 0 s1 නේ හරිද මේ s වෙනුවට මොකද කරන්න පුළුවන් s රිප්ලේස් කරන්න පුළුවන් 0 s1 ගෙන්නේ එතකොට 0 0 s1 1 හරිද දැන් මේ කොටස තමයි අර s වෙනුවට යෙදුවේ හරි පැහැදිලි කියලා හිතනවා එතකොට මොකද්ද ආයි මට මේ මැද මෙයාගේ මැද තියෙන මම වෙන පාටක් ගන්නවා මේ s වෙනුවට යොදන්න පුළුවන් මෙයා හරිද ඒ රූල් දෙකක් දීලා තියෙනවානේ අපිට රූල් දෙකෙන් ඕනම එකක් අපිට කැමති විදිහට යූස් කරන්න පුළුවන් හරි වැඩි හිතන්න දෙයක් නැහැ 0 0 එතකොට s වලට ගත්තම ආයි 0 1 දාන්න එතකොට මෙයාගේ මෙතන 1 තේ මෙතන 1 තේ ඔන්න මේ අදාළ ස්ට්‍රින් එක තියෙනවා ලැන්ග්වේජ් මේ රූල් දෙක තියෙනවා රූල් දෙකට අනුව ඒ අදාළ ස්ට්‍රින් එක ගන්න පුළුවන් හරි එතකොට ඔන්න ඔය කාරණාව තමයි තියෙන්නේ මෙයා කියන්නේ මේ වලට තියෙන නම මොකද්ද මෙයාලට කියන නම productions හරිද productions වල තියෙන rules හරිද එතකොට productions වල තියෙන rules ඒ කට්ටිය recursive විදිහට යන්න පුළුවන් non recursive විදිහට ඉන්නත් පුළුවන් එතකොට මෙයා non recursive මෙයා recursive හරිද basis කියලා දීලා 01 is in the language ඒ කියන්නේ 0 s මේ rule එකෙම තියෙනවා නම් s කියන්නේ 01 කියලා එතකොට language එකේ ඉන්න එක්කෙනේ rule එකක් විදිහට දෙන්න ඕන එතකොට ඒක තමයි කියන්නේ 01 is in the language කියලා if w is in the language then so 0w1 හරිද අර කාරණාව තමයි කියන්නේ w language එකේ ඉන්නවා නම් 0w1 තු language එකේ ඉන්න ඕන කියලා කියන්නේ ඒ කියන්නේ අර මෙතනට අනුව නම් s කියන එක්කෙනා language එකේ ඉන්නේ s කියන එක්කෙනා language එකේ ඉන්නවා නම් 0 S1 කියන එක්කෙනා language එකේ ඉන්න ඕන. ඇයි S කියන එක්කෙනා language එකේ ඉන්න එක්කෙනා ඉන්නේ සමාන කරන්නේ 0S1 ට මෙයා W දාලා මෙතන ලියලා තියෙන්නේ. හරිද? ඒක S දාලා ලියුවා නම් තව පැහැදිලි. එතන S ඉන්න හින්දා S කියන එක්කෙනා මෙයා කොහොමත් ඉන්නවා නම් එයා තව එක්කෙනාට සමාන කරනවා නම් මේ ඉන්න එක්කෙනාත් අනිවාර්යෙන් language එකේ ඉන්න ඕන කියලා තමයි මෙතනින් කියන්නේ. හරිද? ඒක වැඩි කාරණාවක් නෑ ඒක. හරි. එතකොට මෙතන මේ recursive කියන්නේ මේ head එක බොඩි එකේ ඇපිය වෙනවා නම් බොඩි එකේ තියෙනවා නම් කොතන හරි හෙඩ් එක බොඩි එකේ තියෙනවා නම් එයා රිකර්සිව් කියලා කියනවා. හරි මේකේ තව කියන්න පුළුවන් එකක් තියෙනවා මෙතන S01 කියලා කියන්නේ මේක කියවනකොට කියවන්නේ production for S කියලා. හරිද? මේක කියවන ආකාරයක් විතරයි. හරිද? production for S කියලා කියවන්නේ. එතකොට ඒකේ මේකේ වෙලා තියෙන්නේ S is මොකද වෙලා තියෙන්නේ replaced by 01 හරිද එතකොට මේක අර කියවන විදිය දැනගන්න ඕනින්ද කියන්නේ එතකොට මේක කියන්නේ s is replaced by 0s1 හරිද එතකොට මේ කියන්නේ මොකද productions for s හරිද productions for x ඊළඟට තියෙනවා මෙතන CFG context free grammar formalism කියලා එකක් තියෙනවා. ඒතකොට ඒක අර කාරණා ටික කියන්නේ මේ මොනවද මේ අපි ලියන ඒවාගේ නම් ටික මොනවද කියලා. එතකොට terminals කියලා එකක් තියෙනවා. terminals කියන්නේ symbols of the alphabet of the language being defined. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කලින් උදාහරණ ගත්තොත් 0n 1n කියන එක n වලට වඩා විශාලව සමාන මේකනේ තිබ්බේ. මේ කලින් define කරපු එක මම කියන්නේ. මෙයා ගැන කියන්නේ. හරි. ඒ language එකනේ මොන language එකද non regular language එක. හරිද? NR කියලා ගන්න non regular language එක. එතකොට ඒ language එකේදී 0n 1n තිබ්බේ. එතකොට මේකේ create වෙන strings කියලා ගන්නකො string 0011 000111. ඔගේ හැදෙන ඒවා ඔක්කොගෙම තියෙන symbols ටික 0 and 1 නේ. එතකොට terminal කියන්නේ ඒ අඩංගු අර ඇල්ෆබෙට් එක වගේම තමයි. හරිද? මේකට ඇල්ෆබෙට් කියලා ගන්න බෑනේ මේක. NF එක DF එක නෙවෙයිනේ. හරිද? context free grammar කියලා අලුත්ම concept එකක්. එතකොට ඒකට terminal කියලා ගන්නවා 0 and 1 කියලා. හරිද? මේ තියෙන symbols of alphabet. Symbols of the alphabet of the language being defined. හරිද? දැන් alphabet එකේ symbols ටික තමයි ගන්නෙ.
terminal එක කියන alphabet එක කියලා එකක් ගන්නෙ නැහැ. ඊට පස්සේ variables නැත්නම් කියනවා non terminals කියලා. A finite set of other symbols each of which represent a language. represent a language. ඒතර variable එකක් කියන්නේ අර කලින් කතා කරා s කියන එක. හරිද? rules හඳුන්වන ගන්න symbol එක තමයි. ඒතර finite වෙන්න ඕනේ set of symbols ටික. ඒකට තමයි variable එකක් කියන්නේ. ඒතර start symbol කියන්නේ the variable whose language is the one being defined. හරිද? start symbol එක the variable whose language is being one being defined. එතකොට මේක ඕනම variable එකක් අපිට ගන්න පුළුවන්. ඒකෙදී අපි අර ගානක් කතා කරද්දී බලමු මොකද්ද මේ start symbol එක ගන්න පුළුවන් කියලා. එතකොට ඒ අනුව start symbol එකකුත් තියෙනවා. දැන් අපි DFA NFA වල start position එකක් කතා කරා වගේ මේකෙත් අර start symbol එකක් කියලා එකක් ගන්න පුළුවන් කියලා කියන්නේ start symbol එකක් තියෙනවා. හරිද? එතකොට ඒක මොකද්ද කියලා define කරලා දෙන්න ඕන. නැත්නම් අපි අඳුර ගන්න ඕන. ගානේ බොහෝ දුරට දේවි මොකද්ද මේ start symbol එක කියලා. මෙතන මේ අලුත් ස්ලයිඩ් එකෙන් ආවම මම කලින් මුලදීම කතා කරපු ප්‍රොඩක්ෂන් කියන එකට. ඒතර ප්‍රොඩක්ෂන් කියන්නේ මොකක්ද කියලා තමයි මේ තියෙන්නේ. ඒතර ප්‍රොඩක්ෂන් එකක් කියන්නේ අර වගේ රූල් එකක්. හරිද? මේ තනි ඉතලේ දාලා ගන්නෙ. ඒතර ඒක මේකට කියනවා හෙඩ් එක කියලා. ඒ රූල් එකේ අනිත් කොටසට කියනවා බොඩි එක කියලා. හරිද? මේ තියෙන production has the form variable එක නැත්නම් හෙඩ් එක ඊතලයක් තියෙනවා. string of the variable and terminals body. හරිද? එතකොට ඒකට කියන බොඩි කියලා. එතකොට මෙතන කන්වෙන්ෂන්ස් වගේක් තියෙනවා අපි කතා කරානේ මේ DFA NFA වලත් ඔය කන්වෙන්ෂන්ස් තිබ්බයි කියවා මොනවද යූස් කරන්න පුළුවන් කියලා. එතකොට ABC කියලා යූස් කරනවා නම් capital letters වලින් and also S කියන එක ගන්නත් පුළුවන්. ඒවා variables. හරිද? ඊට simple ABC තියෙනවා නම් ඒවා terminals. ඒ කියන්නේ language එක define කරන්න ගන්න එක තමයි terminals. ඊට පස්සේ capital XYZ කියලා තියෙනවා නම් either terminal or variable. ඒක ගන්න පුළුවන් terminal වලටයි variable වලටයි දෙකටම ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ WXYZ කියලා තියෙනවා නම් strings of terminals only. හරිද? terminal එකක තියෙන strings ටික තමයි ගන්න පුළුවන්. හරිද? W කියන්නේ 0 0 0 1 1 1 1. හරිද? ඊට පස්සේ alpha beta gamma කියලා තියෙනවා නම් strings of terminals or variables දෙකම ගන්න පුළුවන්. alpha කියලා කිව්වොත් terminal එකක string එකක් නැත්නම් variable එකක්. හරිද? ඔය ටික නම් ටිකක් තියලා තියෙන්නේ මේ කියන්නේ අර සම්ප්‍රදාන කූලව මේ ටික වෙන් කරගෙන තියෙනවා. මෙහෙම ආවොත් මෙයා variable එකක්. මෙහෙම ආවොත් මෙයා terminal එක කියලා ගන්න. ඒ ටික තමයි ඔය කියලා තියෙන්නේ. හරි. එතකොට මෙතන මේ දැන් ආයෙ කතා කරනවා අර අපි කතා කරපු උඩ conventions ටිකේම උදාහරණ ටිකක් දීලා තියෙන අර පොඩ්ඩක් familiarize වෙන්න. මේ අර පලින් උදාහරණ මේ කතා කරන්නේ අර මම කතා කරපු ටිකම තමයි මෙතන තියෙන 0n 1n කියලා තියෙනවා. එතකොට ඒක ටර්මිනල් එක ගන්නම් 0 1. එතකොට variables නම් මෙතන මේ rules වල තියෙන එක variable එකයිනේ. ඒ හින්දා ඉතින් variables වලට මෙයා අයිති කරලා තියෙන එක. හරිද? එතකොට start symbol එක s කියලා දීලා තියෙනවා. මේක start and s. එතකොට මේ දෙකෙන් ඕනම එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට start symbol එක s. හරිද? එතකොට variables මෙතන තව වැඩි වෙන්න තිබ්බා. මෙයාගේ rules වල තව variables තිබ්බා නම් එහෙම නෑනේ. හරිද? එතකොට ඔන්න ඔය පොඩි කාරණාව විතරයි තියෙන්නේ. මම හිතනවා මේක තේරුණා කියලා. හරිද? මොකක් හරි එතන අවුලක් තිබ්බොත් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මේ අර නිකන් කන්වෙන්ෂන් ටිකක් තමයි තියෙන්නේ. මේ ටික මෙහෙම ගන්න කියලා. හරි. එතකොට මෙතනින් කියවෙන්නේ තර අර කලින් කතා කරපු කාරණාව තමයි derivations කියලා තියෙනවා. එතකොට we derive strings in the language. අපි language එකේ තියෙන strings නේ දැන් derive කරන්න ඕනේ 0 0 1 1 1. ඕක තමයි දැන් මෙතන අපිට තියෙන string එක. මේක non regular language එකේ. non regular language එකේ. මේ nr කියන්නේ non regular ද. ඒතර non regular language එකේ මේක ස්ටෑන්ඩඩ් සිම්බල් එක නෙවෙයි මම මේ ලේසි ලියාගත්තු එකක් nr කියලා. හරිද? non regular language එකේ එකක් තියෙනවා දැන් 0 0 0 1 1 1 කියලා. අර කලින් language එකේ තියෙන on 1n කියලා. හරිද? ඒ language එකට අදාළ. එතකොට මොකද්ද මේ derivation කියන්නේ? we derive strings in the language of a CFG. දැන් context free grammar එකක් use කරලා තමයි string එකක් ගන්නෙ. මොකේ තියෙනද language එකක තියෙන by starting with start symbol. හරිද? start කරන්න ඕනේ start symbol එකෙන් and repeatedly replacing some variable a by the body of one of its production. හරිද? මෙන්න මේ කාරණා කියන්නේ මම s කියලා ගන්නම්කෝ. එන්නත ඒම ගන්නකෝ මේක ඒ තියෙන හින්දා a කියන එක අර කලින් කතා කරා වගේ 0 1ට යනවා a කියන එක 0 a 1ට යනවා. හරිද? මේ කියන්නේ repeatedly replace කරනවා some variable a by the body. මේ කවුද?
මෙන්න මේ variable. replacing මොකද කරන්නේ? some variable a කියන එක්කෙනා replace කරනවා by the body එක මගින් one of its production. හරි, one of its production. එයාගේම තව production වලින් එයාට replace කරන්න පුළුවන්. මේ ඒට කියන එක්කෙනාට productions කීයක් තියෙනවද? දෙකක් තියෙනවානේ. ඒ දෙකෙන් කැමති එකක් use කරලා replace කරන්න පුළුවන් එයාගේ body එක. හරිද? අර අපි අර S වලට කලින් ගත්තා වගේ. මේ විතර මේ කියන්නේ මොකද? productions of A කියලා කියන්නේ. මේ කියන්නේ productions of A. productions of A are those that have head A. A කියන එක head එක විදිහට තියෙන ඒවා තමයි කවුද? productions of A කියන්නේ. head එකට A කියලා එකක් තියෙනවා නම් එයා production කෙනෙක්. ඒතර මෙයා production කෙනෙක්ද A කෙනෙක්ගේ? නෑ. වැරදි. ඒ head එකට A නෙවෙයිනේ තියෙන්නේ. එහෙනම් එයා A ගේ production යන්නේ. එයා S ගේ production. හරිද? අන්න ඒ විදිහට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන්. හරිද? මම හිතන්නේ ඒක පැහැදිලි. එතකොට ඒක තමයි මෙතනදී මේ කියන කාරණේ. එතකොට ඒක රීප්ලේස් කරලා අපිට ගන්න පුළුවන්. දැන් මම මේක ගත්තේ අර කලින් මම හිතනවා මතක ඇති කියලා. 0a1 ගත්තා. දැන් a කියන එක one of its body වලින් රීප්ලේස් කරන්න ඕන. මම මෙයාගෙම ආයි body එකෙන් රීප්ලේස් කරනවා. මම මෙතන වරහනක් දානවා. වරහනක් දාන්නේ නැහැ. හරිද? මම මේක වෙන් වෙන්න වරහනක් දාන්නේ ඔය කටියට පැහැදිලි වෙන්න. මෙන්න මේ තිබ්බේ a එක තමයි මේ මෙන්න මේ රීප්ලේස් උනේ. හරිද? වරහන් නැත. මේකට වරහන් පාවිච්චි කරන්නේ නැහැ. වරහන් දාලා ලියන්න එපා. ඔන්නම කෙලිම ලියන්න පුළුවන්. ඔන්න ඕක තමයි අර A වෙනුවට ආයි one of its body ආවා. හරිද? දැන් මොකද කරන්නේ? ආයි A වෙනුවට දාන්න පුළුවන් 01 කියන එක. හරි? 01 කියන්නේත් එයාගේ A productions of A කියන්නේ කවුද? head එක A කියන එක නේ. head එක A තියෙන දෙකක් තියෙනවා. දෙකෙන් ඕනම body එකක් use කරන්න පුළුවන්. ඔන්න හරි. හරි ඔක මම කලින් කතා කරා S වලදී. එතකොට අන්න ඒ කාරණාව තමයි ඔතනදී කියලා තියෙන්නේ. මෙතන එක්සාම්පල් එකක් කතා කරලා තියෙනවා. මේ මොකද ඩිරයිව් කරපු එක එක්සාම්පල් එක දැන් මම කතා කරපු එකම තමයි කතා කරලා තියෙන්නේ. හරිද? හරි. එතකොට මෙතන තියෙන්නේත් මේ alpha beta කියන්නේ convention ටික මතක නම් අපිට ගන්න පුළුවන් alpha ගන්න පුළුවන් string of terminal එක විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් මේක ගන්න පුළුවන් අපිට තව මොකක්ද ගන්න පුළුවන් variable එකක් විදිහට ගන්න පුළුවන් alpha beta මට මතක විදිහට. හරිද? බලමු හරිද කියලා. හරිනේ? string of terminal and variable දෙකටම ගන්න පුළුවන්. එතකොට මේ දෙකෙන් ඕන එකක් මෙතනට හිතා ගන්න පුළුවන්. හරිද? එතකොට මේක ඩිරයිව් වෙලා දිනවා alpha gamma beta කියලා. එතකොට A කියන එක productions of A කියන එක gamma කියන එකට production එකක් විදිහට ගිහිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ example එකක් කියලා කියනවා මේක production of S01 එකක් තියෙනවා production of S එකක් තියෙනවා 0S1 කියලා rule දෙකක් තියෙනවා. එතකොට මේක ලියනකොට අර මේ සාමාන්‍යයෙන් අර තනීර නෙවෙයි දාන්නේ ඉරි දෙක. හරි ඉරි දෙකයි මේකයි. හරිද? එතකොට අර rules වලට තමයි තනීර දාන්නේ. තරීනත් එක්ක ඊතලේ 01 කියන එක. මේක අර ඉරි දෙකයි ඊතලේ. 0S1 ඉරි දෙකයි ඊතලේ. හරිද? මේක අර පාත් එක ලියන. එතකොට අර මේකේ S කියන එක රීප්ලේස් කරලා තියෙනවා I 0S1 වලින් I S එක රීප්ලේස් කරලා තියෙනවා 0S1 වලින්. ඊට පස්සේ මෙතන ආයි මේ S එක අරගෙන තියෙනවා 01 කියලා. ඒක තමයි මේ ඊතල දදා පෙන්නලා තියෙන්නේ. කලින් අර කතා කරපු කාරණාවම තමයි. හරිද? එතකොට පොඩ්ඩක් මතක තියාගන්න රූල් වලට නම් ප්‍රොඩක්ෂන්ස් වලට නම් තනි ඊතලේ විතරයි ගන්නෙ. මෙතෙන්ට අර ඊතල දෙකයි මේ ඊතල දෙකයි නෙමෙයි ඉරි දෙකයි ඊතල. වගේ එකයි යූස් කරා. හරි. ඊළඟට අපිට තියෙනවා iterated derivation කියලා එකක් තියෙනවා. මේකත් ඒ පොඩි කාරණාවක් තියෙනවා. එතකොට ඒකෙදි තියෙන්නේ iterated derivation කියලා තියෙන මෙහෙම සිම්බල් එකක් දානවා. දැන් අරක normal නේ ලිව්වේ. මෙහෙම දාලා s දාලා මේක යනවා 0s1 වලට. එහෙම දාලා මේක යනවා 00s11 වලට. ඔය විදිහට නෙදුන්නේ. දැන් මේක මේ ඉස්සරහට තරලෝකමක් කියලා තියෙනවා. හරිද? එතකොට මේකෙදි සාමාන්‍යයෙන් කියන්නේ මේ 0 or more derivations steps කියලා. ඒ කියන්නේ s කියලා දාලා මේ තරුව මෙහෙම කෙලින් නෙවෙයි දාන්නේ උඩින් දාන්න ඕන. කෙලින් දැම්මොත් වැරදි කියනවා. මෙතන උඩින් ඔන්නම දාන්නේ අර අපි අර දාන්නේ ක්ලීන් ස්ටාර් එක දානවා වගේ තමයි. හරිද? එතකොට මෙහෙම දාලා මෙයා අපිට ලියන්න පුළුවන් අර 00111 කලින් ගත්ත එක. මේ අතරමැද ස්ටෙප්ස් තියෙනවා කියලා තමයි මේකෙන් කියන්නේ.
මේ අතරමැද ඩිරයිව් වෙන ස්ටෙප් ටිකක් තියෙනවා. මේ තියෙන 0 or more derivation steps තියෙනවා කියලා තමයි කියන්නේ. මේ string එකට එන්න තව මේකේ මැද තියෙනවා string ගොඩක්. හරිද? මෙන්න මේක සුළු කරපු එකක් තමයි ඔය තියෙන්නේ. හරිද? ඔය දීපු එක සුළු කරලා ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. හරිද? ඔය විදිහට ගන්න පුළුවන්. හරි? මේ ඉන්ඩක්ෂන් කියලා තියෙනවා. එතන මේ බීටට යන්න. හරිද? maybe b and gamma, and then we can say මොකද්ද alpha කියන එකට යන්න පුළුවන් ස්ටාර් එකත් එක්ක gamma කියලා. එතකොට මේ අතරමැද ස්ටෙප් දෙකක් තියෙනවා කියලා තමයි මේකෙන් කියන්නේ. හරිද? ඒකේ උදාහරණයකුත් තියෙනවා ඉස්සරහට. හරි. එතකොට මේ අර කතා කරපු උදාහරණයම තමයි තියෙන්නේ. මේ අය උදාහරණය තමයි මම කතා කරේ. හරිද? මේ එතකොට මේ අතරමැද ස්ටෙප්ස් ටික මේකෙන් කියවෙන්නේ අර 1 or more steps තියෙනවා කියන එක තමයි කියවෙන්නේ. හරිද? එතකොට 0 or more steps මේ අර S එකෙන් ඒකම එන එකත් පෙන්වලා තියෙනවා. එතකොට 0 or more steps කියන්නේ ඒකයි. 0 or more steps ගන්න පුළුවන් මේකේ මේ අදාළ string එක derive කරනකොට. හරිද? ඊළඟට මෙතන කතා කරනවා sentential form කියලා එකක්. sentential form කියන එක කියන්නේ any string of variables against වගේ එකක් and terminals derived from the start symbol is called sentential form කියලා. ඒ කියන්නේ මොකද්ද? start symbol එකෙන්ම පටන්ගෙන derive කරන්න පුළුවන් ඕනම string එකක් කියනවා sentential form එකක් කියලා. ඒ කියන්නේ මෙතනදී S කියන start symbol එකේ S කියන එකෙන් පටන් ගන්න S කියන එකෙන් පටන්ගෙන අපිට මේ අතරමැද ඒවා කම්ප්‍රෙස් කරන්න නැත්නම් හයිඩ් කරන්න මේ ස්ටාර් එක දාන්න. එතකොට හයිඩ් කරලා අපිට ගන්න පුළුවන් මෙයාගේ 0 0 0 1 1 1 කියන එක. මේ මෙතන උදාහරණයක් තමයි. එතකොට මේක අර ස්ටාර් සිම්බල් එකෙන්ම ගන්න පුළුවන් ස්ට්‍රින් එකක් නේ. එතකොට මේ ෆෝම් එකට කියනවා මේ වගේ එකකට කියනවා මොකද්ද? sentential form කියලා. sentential form කියලා. හරිද? නමක් විතරයි. එතකොට එන්න මේ වගේ ෆෝම් එකක් නම් sentential form එකක්. ඒතර formally alpha is sentential form if and only if කියලා කියන්නේ IFF if and only if S කියන එකෙන් පටන්ගෙන alpha derive කරන්න පුළුවන් නම් ඒක sentential form එකක් කියලා කියනවා. ප්‍රායෝගික උදාහරණය අපි අර කලින් ගත්ත මේ. එතකොට ඒකට sentential form එකක් කියන්නේ ඔන්න ඔය ආකාරයෙන් පවතිනකොට තමයි. හරි. හරි. මෙතනින් මේකේ පළවෙනි context free grammar වල පළවෙනි කුප්පිය ඉවරයි.